කියන්න හදන්නේ. ඔයා දන්නවද මේ සොබාදහම සමහරක් වෙලාවට අපි ළඟ තියෙන වටිනාම දෙයක් අපෙන් අයින් කරලා අපි කොයි තරම් ශක්තිවත් කෙනෙක්ද කොයි තරම් නිර්භීත කෙනෙක්ද කියලා ටෙස්ට් කරලා බලනවා. අන්න ඒ ටෙස්ට් එකට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහරක් වෙලාවට ඔයාට ජීවත් වෙන්න නැතුවම බෑ කියලා හිතන මිනිස්සෙක් ඔයාගෙන් අයින් කරනවා. එහෙමත් නැත්නම් එක්සෑම් එකක් තියෙන කාලේට ඔයාට අසනීපයක් හැදෙන්න පුළුවන්. ඔයා ආතරය කරන කෙනෙක් මේ ලෝකේ හැර දාලා යන්න පුළුවන්. මෙන්න මේ වගේ ටිකක් හිත රිද්දන කඳුළු වට්ටන ටෙස්ට් එකකට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ ටෙස්ට් එකට බය නැතුව මුහුණ දෙන්න. අන්න ඒ ටෙස්ට් එකට මුහුණ දුන්නට පස්සේ ඔයා තේරුම් ගන්නවා ඔයා ඇතුලේ ඉන්නවද කියලා කොයි තරම් නිර්භීත ශක්තිමත් මිනිස්සෙක්. අන්න ඒ මිනිසයාට එළියට එන්න අවස්ථාව තමයි ඒ සබාධර්ම හදලා දෙන්නේ. ඉතින් මේ ටෙස්ට් එකට බය නැතුව පරිස්සමින් මුහුණ දෙන්න. එතනින් එහාට ඔයා ඇතුලේ තියෙන ශක්තිය කොහොමද කියලා තේරුම් ගන්නවා. ඔයා සටන් කරන්න පටන් ගන්නවා ඔයා වෙනුවෙන්. ඒ නිසා ජීවිතේ එන අපි හොග වලින් පැනලා යන්නේ නැතුව ඒවට හරි පරිස්සමින් මුහුණ දෙන්න. මම දන්නවා ඔයා ගොඩාක් ශක්තිමත් කෙනෙක්. ඒ නිසා ඔයාට ජීවිතේ වැරදෙන්නේ නැහැ. හැමදේම හොඳ විදියට වෙන්න.